දැන් අවුරුදු 20කට ආසන්න කාලයක් ওই ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට වැඩ කරගෙන යනවා. මම හැමදාම නිවුස් කියන්න මැදිරියට යන්නේ මේ මගේ පළවෙනි ප්‍රවෘත්ති ප්‍රකාශය කියලා හිතාගෙන. හේතුවක් තියෙනවා. ඒකට තර තියෙන බය ආයි එන්නේ මේ මට හම්බෙන අවසන් වැඩසටහන කියලා හිතාගෙන. එහෙම වුණායින් පස්සේ හරි ලේසි. එහෙම නැති වුණොත් මේක දරා ගන්න අමාරුයි. නිවේදකයෝ පරණ වෙනවද පරිණත වෙනවද? ඔබ මට වැඩිය නිවේදන ශාස්ත්‍රයේ දිච්ච කෙනෙක්. ඒ ගෞරවය මම ඔබට දෙනවා. නිවේදකයා පරිණත වෙනවා. හැබැයි ඒ පරිණත වුණාම ප්‍රේක්ෂකාගාරය හෝ නිෂ්පාදකයා හෝ වැඩසටහනේ අයිතිකාරයා හෝ තීරණය කරනවා මේ ඔහුගෙන් වැඩ ගන්නවද නැද්ද කියලා. අපි කියන්නේ අපෙන් වැඩ අනේ මගෙන් වැඩ ගනිව් හඬ හඬා